1972 දී රිලීස් වුණ ගොඩ්ෆාදර් කියන්නේ සිනමා ඉතිහාසයේ එදා මෙදා තුළ නිර්මාණය වුණ අග්‍රගණ්‍යම සිනමා නිර්මාණයක් කියලා ලෝකෙ පුරාම ඉන්න සිනමා රසිකයෝ කිසිම වාදයක් නැතුව පිළිගන්න කාරණාවක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ සිනමැටෝග්‍රැෆි කියන දේ පාවිච්චි කරලා තියෙන විදිය සහ මාලන් බ්‍රැන්ඩෝගේ දක්ෂ රංගන විලාසය. මේ වගේ දේවල් ගොඩක් මේ ෆිල්ම් එක සාර්ථක වෙන්න බලපෑවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ The Godfather චිත්‍රපටය ගැන. මුලින්ම මේක ප්ලොට් එක අපි සමරි එකක් විදිහට ගත්තොත් 1920 අගභාගයේදී වගේ ඉතාලියේ සිසිලි දූපත්වල ලියප්ත වෙලා තියෙන යම් පාතාල කල්ලි ඒ කාලේ ඒකාධිපති පාලනයක් අරගෙන ගියේ බෙනීටෝ මුසොලිනි කරන බලපෑම හින්දා ඒ කල්ලි වල සිද්ධ වෙනවා සිසිලියෙන් එළියට එන්න සහ එයාලා එහෙම ඉන්නේ ඇමරිකාවට. එහෙම ඇවිල්ලා ඇමරිකාවේ ඉන්න ඉතාලි සංක්‍රමණිකත් එකතු කරගෙන එයාලා තමන්ගේ නීතිවලදී වැඩ කරගෙන යනවා. එහෙම ආපු මාෆියා පවුලක් වුණ කෝලියන් පවුල සහ මේ කෝලියන් පවුලත් එක්ක එක්තරා හේතුවක් මුල් කරගෙන ගැටුම් ඇති කරගෙන තවත් මාෆියා පවුල් කිහිපයක් කොට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් අපි දැන් බලමු අවුරුදු 50කටත් වැඩි කාලයක් ගිහිල්ලා තාමත් මේ ගොඩ්ෆාදර් ෆිල්ම් එක හොඳම චිත්‍රපටයක් විදිහට සම්දාලාගෙන ඉන්නේ ඇයි කියලා. මේ චිත්‍රපටය මේ තරම් සාර්ථක වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි මේකට අරන් තියෙන කාස්ට් එක. ගොඩ්ෆාදර් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වුණ වීටෝ කොර්ලියෝන්ට ගැලපෙන නළුවා විදිහට The Godfather පොත ලියපු මාරියෝ පූසෝ එක හෙලාම කිව්වේ මාලන් බ්‍රැන්ඩෝගේ නම. ඒ වෙනකොට ලෝකේ ඉන්න දක්ෂම නළුවා විදිහට තමයි මේ මාලන් බ්‍රැන්ඩෝ හැදින්නේ. ඉතින් රසවත් සිද්ධ කීපයකට පස්සේ මාලන් බ්‍රැන්ඩෝ වීටෝ කොර්ලියන් විදිහට The Godfather ෆිල්ම් එකට සංගායන දායක වෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේ අනිත් ප්‍රධාන චරිතය වුණ මයිකල් කොර්ලියන්ටත් ඒ වෙද්දි හිටිය ගොඩක් ප්‍රවීණ නළුවා අතෑරලා මෙයාලා තෝරගත්තේ. ඒ වෙද්දි ෆිල්ම් එකක් විතර රඟපාලා හිටපු අල් පචිනෝ. ඒකට හේතුව විදිහට මේක ඩිරෙක්ටර් ෆ්‍රැන්සිස් ෆෝඩ් කපෝලා කියන්නේ චිත්‍රපටයේ ඩයලොග්ස් ලියද්දී එයාගේ ඔළුවේ ඇඳෙන චරිතය අල් පචිනෝ කියලා. ඉතින් මේ කාස්ට් තේරීම මොනතරම් සාර්ථකද කියලා බලා ගන්න පුළුවන්. 1972 75 ඔස්කා සම්මාන වල විනිං ඇක්ටර්ස්ලා සහ නොමිනේටඩ් ඇක්ටර්ස්ලා දිහා බලුවොත් Marlon Brando in The Godfather. James Caan in The Godfather. Robert Duvall in The Godfather. Joel Grey in Cabaret. And Al Pacino in The Godfather. මේ වීඩියෝ එකේ thumbnail එකට සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය කියලා දාන්න හේතුව තමයි මේ ෆිල්ම් එකේ සිනමැටෝග්‍රැෆි. ඉතින් මේ ෆිල්ම් එකේ සිනමැටෝග්‍රැෆි භාග වෙලා තිබුණේ ගෝඩන් විලිස්ට. ඒ වෙනකම්ම ෆිල්ම් වල භාවිතා කරපු සාමාන්‍ය ආලෝකකරණ වෙනුවට එළිය අඳුර සෙවණලි භාවිතා කරගෙන ගොඩක් ගැඹුරු විදියට චරිතවල ඇතුළාන්තය පෙන්වන්න ගෝඩන් විල්ස් මේ The Godfather චිත්‍රපටය සමත් වෙනවා. ඒ හේතුව හන්දම මේ ගෝඩන් එතනින් පස්සේ හඳුන්වන්නේ The Prince of the Darkness කියලා. හිතාගන්න පුළුවන් නේද මේ ෆිල්ම් එක සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය වෙන්නේ කියලා. ඉතින් ෆිල්ම් එක හොඳට බලද්දී අපිට මේකේ චරිත ගොඩක් පෙන්වන්නේ මූණ එක පැත්තක් අඳුරු කරලා සහ අනිත් පැත්ත ආලෝකමත් කරලා. ඒකින් මේ මාෆියා ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ දෙවෙනි ජීවිත සංකේතයක් කරනවා. ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය වුණ වීටෝ කොර්ලියන්ගේ ඇස් හැම වෙලාවෙම වගේ අඳුරු කරලා පෙන්වීමෙන් එයාගේ මතු පිටින් පේනට වඩා තේරුම් ගන්න බැරි මනෝභාවයන් වගේම සැඟුණු පෞරුෂත් අපිට පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වගේම කතාව මුලදී මයිකල් කොර්ලියන් හොඳ දීප්තිමත් මූණකින් පෙන්වීමෙන් එයාගේ මුල් කාලින යහපත් ජීවිතය වගේම ෆිල්ම් එක අවසානයේ ලඟ වෙද්දී වීටෝ කොර්ලියන්ටත් වඩා මූණ අඳුරු කරලා පෙන්වීමෙන් මයිකල් මොනතරම් දකුණු කෙනෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවද පෙන්වනවා. මේ මයිකල් ටික ටික මාෆියා වැඩවලට සම්බන්ධ වෙනකොට හරි ලස්සනට එයාගේ මූණත් ටික ටික අඳුරු කරලා පෙන්වන්න හැටනම් ඒක මාරයි. ඔයාලම දකින්න ඇති සනීගේ චරිතය. මිනිහා හරි මෝඩ හිතේ මොකුත් කියන්නේ නැති කෙනෙක් හන්ද කතාව පුරාවටම අපිට එයා පෙන්වන්නේ දීප්තිමත් රියැක්ට් සහිත මූණකින්. එයාගේ මේ මෝඩ ගතිය හන්දම අවසානයේ එයාට සිද්ධ වෙනවා ජීවිතක්ෂේපවත් වෙනවා.
ඒ වගේම මේකේ ශබ්ද පරිපාලනය මගින් අපිට යම් යම් දේවල් ඒත්තු ගන්නන්න ගොඩ්ෆාදර් නිර්මාණකව සමත් වෙලා තියෙනවා. මේ සීන් එකේදී අපිට මයිකල්ගේ නොසන්සුන් මනස සංකේතයක් කරන්න එළියේ කෝච්චි සද්ද ක්‍රමයෙන් වැඩි කරන හැටි බලා ගන්න පුළුවන්. ඒ වගේම සිද්ධියක් ඉවරයි කියලා අපිට හැමෙන විදිහේ මියුසික් එකක් ගොඩක් තැන්වල ඇහෙන්න සලස්වනවා. අපි තවත් තැනකට උදාහරණයකට මේ උත්සවය දිහා බලන්න. එළිය විනෝදෙන් කාලා බීලා ඉන්න සද්දෙත් එක්කම එතනම ඇතුළේ දර්ශන පෙන්වද්දී සවුන්ඩ් ක්‍රමයෙන් අඩු වෙලා මාෆියා ලෝකයේ තියෙන අභිලාෂ් ගුප්ත බව අපිට දැනෙන විදිහ. What are you, a dance judge or something? Why? And, you were afraid to be my dad. I didn't want to. මේ වගේ දේවල් ගොඩක් එකතු වුණාම තමයි ගොඩ්ෆාදර් ෆිල්ම් එක all time best movie එකක් වෙන්නේ. ඒ වගේම සීන් දෙකක් එක ළඟ පෙන්වන එකේ පීක්ම අවස්ථාව විදිහට මම දකින්නේ මයිකල් තමන්ගේ ඥාති දුවක් බෞතිස්ම කරන වෙලාවදී දෙවියන් ඉදිරියේ යක්ෂයාව පිටු දකින්නවා කියලා දියුරුම් දෙන සීන් එක පෙන්වන ගමන් එළියේ එයා කරන මිනිමරුන් ටික පෙන්වන එක. මේක එදා ඉඳන් අද වෙනකම් මිනිස්සුන්ගේ දෙබිඩි ජීවිතයේ සංකේතාත්මකව පෙන්වන හොඳම අවස්ථාවක්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් එකතු කරලා හදුන ද ගොඩ්ෆාදර් ෆිල්ම් එක කියන්නේ හොඳ චිත්‍රපට රසවිඳින්නේ කවදාවත් මගහැර ගන්න හොඳ නැති ෆිල්ම් එකක්. ඒ නිසා බලලා නැත්නම් අනිවාර්යෙන් මේක ඔයාලගේ ලිස්ට් එකට දාගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. channel එක subscribe කරලා දිගට මාත් එක්ක රැඳෙන්න කියලා ඉල්ලනවා. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු.